අයිබෝන් මම හර්ෂණ රුක්ෂාන් සිවිල් සමාජ ක්‍රියාකාරික ස්තුතිවන්ත වෙන ආදරණීය ගෞරවනීය මාධ්‍ය වේදී මහතුරු සිල් දැනට මාධ්‍ය ආවරණ ලබා දීම කටයුතු සම්බන්ධයෙන්. තෝෂම අපි මේ දැන් පහුගිය වකවානුවේ දැක්කම සංවිධානාත්මක අපරාධකරුවන් කියන. කප්පන් හරගත්ත දේශපාලඥයෝගේ පුත්තු ආසන සංවිධායක ගොල්ලෝ ආගමන විගණන අධිකාරියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙක් ගැන කතිකාවත් එළියට ආවා. ඒත් එක්කම ඔවුන් දැන් රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඒ වගේම සමහර නීතිඥ මහතුරු කිහිප දෙනෙක් සම්බන්ධිනුත් අපි දැන් මේ කතිකාවතක් යනවා. ඔහු තමයි එක්කෙනෙක් තමයි තිස්ස වේරගොඩ මහත්මයා. තිස්ස වේරගොඩ කියන නීතිඥතුමා. අනිත් එක පුලස්ති රූපසිංහ ගරු නීතිඥතුමා. අනිත් නීතිඥතුමා තමයි සංජය ආර්යදාස ගරු නීතිඥතුමා. මේ නීතිඥවරුන්ගේ නම් ඉදිරියෙන් ලාවට දැන් පට බැදීගෙන යනවා. මොහුනුත් ඩුබයි රාජ්‍යයට ගොස් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් මුදල් ලබා ගත්තාද කියන කතිකාවත යනවා. එතකොට අපි අනිවාර්යෙන්ම රාජ්‍ය දේපල රාජ්‍ය යාන්ත්‍රණයට යටතේ පවතින කිසිම දැනක දූෂණයක් හෝ අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා නම් අපි මේ පිළිබඳව රටට ජනතාවට හෙළි කරනවා. අපි ඉදිරියේදී සමුදා දින අපි යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ තිස්ස වේරගොඩ නීතිඥතුමා, පුලස්ති රූපසිංහ නීතිඥතුමා, සංජය ආර්යදාස යන නීතිඥ මහතුරුන් මේ මුදල් අරගෙන මොහුන් මේ මුදල් කාටද දුන්නේ, මොන කරුණු අරමුණු කොටගෙනද ලබා දුන්නේ කියන දේ විමසන්න අපි යනවා. ඒ වගේම අපි ත්‍රස්ත විමර්ශන ඒකකයටත් පැමිණිල්ලක් බාර දෙනවා මේ සිදුවීම් පෙළ සම්බන්ධයෙන්. ඉතින් ඒක හන්ද කවුරු කරත් හරි දේ නම් හරි, කවුරු කරත් වැරදි දේ නම් වැරදි. ඉතින් ඒක හන්ද අපි කියනවා මේ තිස්ස වේරගොඩ ගරු නීතිඥතුමා, ඒ වගේම පුලස්ති රූපසිංහ ගරු නීතිඥතුමා, ඒ වගේම සංජය ආර්යදාස ගරු නීතිඥතුමා පිළිබඳව අපි ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා. ත්‍රස්ත විමර්ශන කොට්ටාශයක් පැමිණිලි කරලා මොහුන් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මුදල් ලබාගෙන යම්කිසි රාජ්‍ය හෝ නිලධාරීන්ට වියදම් කරලා තියෙනවා නම් වහාම වංචනික වත්කම් ඒකකට අපි යොමු කරන පැමිණිල්ලේදී සියලුම කරුණු අඩංගු කරලා තියෙන්නේ. ඒ කරුණු සියල්ලමත් එක්ක අපි ඉදිරියේදී මේ කිව්වේ ගරු නීතිඥ මහතුරුන්ට එළිව අපි නීතිය ක්‍රියාත්මක කරන්න එකතු වෙනවා කියන දේ තමයි අපි ප්‍රකාශ කරන්නේ. ස්තුතියි.